Hi YouTube යාළුවෝ ඔයගොල්ලන් අද පිළිගන්නවා මිනිටෙක්ස් YouTube channel එකෙන් ගේන තවත් අලුත් මලුත් වීඩියෝ එකක්. අපි වැඩි කතා නැතුව වීඩියෝට යමු. හරියට ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද අපි යන්නේ හොල්මන් පාළු ගේකට. මම ඊට විස්තර දෙක ඔයගොල්ලන්ට කියන්නම්. මේ ඒ ගෙදර ඉඳලා තියෙනවා ඉස්සෙල්ලා වයසක අංකල් කෙනෙකු ඇන්ටි කෙනෙකු. ඒ දෙන්න වයසට ගිහින් මැරිලා. ඒ දෙන්න වල දාලා තින්නෙත් ඒ ගේ පිටිපස්සෙම තමයි. මම ගමේ දැකලා තියෙනවා පාරේ යන වාහන වලට අත දානවා. එහෙම තියෙනවා. අපි අද පැය 12ක් ඒ ගෙදර ඉන්නවා. අපි බලමු මොකක් හරි ආත්මයක් හරි මොකක් හරි තියෙනවද කියලා අපි ගිහින් බලමු. යාළුවනේ මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ තැනට ආවා. මම යතුරත් ඉල්ලගෙන ආවා. අපි ගිහින් බලමු. අනුලි වත්තකට ගිහින් යමු. අපි ගිය ඇතුළට ගිහින් බලමු. දැන් නම් බයක් හිතෙනවා යාළුවනේ. අවුලන්නේ. ඔව් අවුල් බා. සේප්. යාළුවනේ ඔයගලන්ට පේනක් දැන්නේ. මේ ඒ කාමරේ හොඳටම හොයලා වෙලා දවල්ට 5-6කින් විතර කවුරුත් තාම ඉන්නේ නැහැ නේද? මේ කුස්සිය රැඳෙන්නේ ඉස්ස අපි කොහමද තව මේ එක පාන්දර වෙනකන් ඉන්නෝ මේ ගෙදර. තාම වෙලා 3:58යි. යාළුවෝ ගොඩක් බයලා හිටියේ දොර අරගෙන ගිය ඇතුළේ ගියපිලා ඉන්න එක එක සද්ද එන්න ගත්තා. උඩ කැලයක් තියෙනවා. ඒකෙන් දෙකද අපිට හිතා ගන්න බෑ. පාරම සද්ද ටිකක් ආවා. ඉස්ස අපි ගිහින් වටේ බැලුවා මොකක් හරි සීන් එකක් තියෙනව නැතුව නෙවෙයි. ඒ මැරිච්ච දෙන්න නිදාගෙන තිබ්බේ දෙවෙනි කාමරේ. අපි දෙන්න දැන් ගෙනාපු බඩු ටිකත් ඒ කාමරෙන් තියන්න යන්නේ. ගොඩක්ම බය වෙලා හිටියේ ඒ කාමරේ එන මූසල පාටයි. අපි දෙන්න වතුර බෝතල් දෙකක් අපිට රැට කන්න කෑමයක් ගෙනාවා. ඒ වගේම අපිට දර මොනවා හරි පත්තු කරගන්න ඕන වුණොත් කියලා භූමි තෙල් ගිනි පෙට්ටියක්. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඕගොල්ලෝ තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න.
අපි ගෙනාපු බඩු ටිකත් ඒ ගෙදර කාමරයකින් දීලා අපි දෙන්න තව පාරක් ගියා කාමේ වත්ත වටේ බලන්න අපි ගේ ඇතුළයි ඔක්කොම බැලුවා. ගයිස් දැන් වෙලාව 11:55යි. මේ අපි දැන් මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. අපි අතන කැමරාවක් ගහලා තියෙනවා. අපි මෙතන අපි ගෙනාව බඩු ටික මේ පහන දැන් පත්තු කරනවා. ඔයාලා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. අපිට පේන්නේ නැහැ කැමරාවට පේන තියෙනවා. ඔයගොල්ලෝ මොනවා හරි දැක්ක කමෙන්ට් කරලා යන්න. අපි අතන කැමරාවක් ගහලා තියෙන්නේ මේ අපි බලමු මොකද ඉතින් ඒක රෙකෝඩ් දෙයි කියලා. හිතන මොනවා හරි කියනවා නම් කිව්වා අපි එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ. අපි අලුත්ම ඉදියේ අපි එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක්ගේ මහල බැලුවා. ඒගොල්ලෝ කිව්ව විදියට අපි දැන් වැඩේ කරමු. ඒ ගෙදර මෙතන ඒකේ ගෙදරින්ම වීදුරුවක් ගමු අපි. සාමාන්‍ය සයිස් එකක්. पैसे तभी वो पुणे पैसे रे मकरे और लगी पैना दावत नहीं वाली बत्तन මේ මොකද නම කිව්වේ මොකද අංකල්ගේ නම කිව්වේ සෝමසෝ ඇන්ටි නම මොකද කිව්වේ ඇන්ටිගේ නම දයා නේද දයා අර ඇසුවේ මේ විදියට කරමු කියන නේද? ඔව්. පැන්සල් දැන් තිබ්බනේ තිබ්බා. යා විදියට කළු පාටින් පැන්සලකුයි කොළ පාටින් මේක කියනවා. වීදුරු තියන්නේ? ඔව් වීදුරු තියන්නේ. බාහිර අමතකක් තියෙනවා දමද කතා කරලා බලමු ඒසෝයන් බේනරි යාළුවා කතා කරන්න යන්නේ කරුවලේ මාරේ කරුවලේ අපි ෆැෂන් තමයි ඉන්නේ මෙතන මේ අද මේ ඉඳලා නැති වුණ දෙන්නගේ නම් දෙක දීලා තියෙනවා. ඉතින් මේ දයයි සෝමේ තමයි මේ අපි බලමු කවුද ඉන්නේ කියලා. අපි මේ ලියලා තියෙන ආත්ම දෙකෙන් මෙතන ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපිට පෙන්නන්න. මේ ආත්ම දෙකෙන් කවුරු හරි මෙතන ඉන්නවද? ඔයගොල්ලෝ දැන් කියන්නේ අපි පිඹිනවා කියලා මේ පිඹින්නේ. ඒක වැන්න පැන්සල් එක මොකක් කරේ සීන් එකට. මේ බැලන්ස් එක නැති වෙන්නත් බෑ. බැලන්ස් එක තිබ්බා. බැලන්ස් එක තියෙනවා.
අපි ආයි පාරක් ගමුද? ගා. ඕනම් බලන්න ඊට වැටෙනවා. තව පොඩ්ඩක් මෙහෙට කරලා තිබ්බනම් හරි පැන්සල. වීඩියෝ එක දික්කනට සෝරි. ඕගොල්ලෝ කියන්නේ පදයන් පිමිනවා කියලා මේ යාළුවා මේ ඉන්නේ. දැන් උඩින් පේනවා. මෙතන මේ ලියලා තියෙන ආත්ම දෙකෙන් ඒ කියන්නේ මේ ඊටම මට දාපු ආත්ම දෙකෙන් මෙතන කවුරු හරි ඉන්නවනම් අපිට වෙන්නන්න. කවුරු හරි මෙතන ඉන්නවද ආත්ම දෙකක්? මෙතන ඉන්නවද? නම් දෙක කියන්නේ කිව්වනේ හරිය. නම් දෙක. මෙතන දයා හරි සෝමේ හරි කියන කවුරු හරි ආත්ම දෙකෙන් එක ආත්මයක් හරි ඉන්නවනම් අපිට වෙන්නන්න. අයි පාරක් කියන. කවුරු හරි ඉන්නවද ආත්ම දෙකෙන් කවුරු හරි ඉන්නවද? නෑ බා. එහෙම දෙයක් නෑ මේකේ. එහෙම දෙයක් නෑ බොරු. බොරුඩක්. ඒ ගමේ අය බොරුවට අපි බය වෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට බොරු කියලා ඕගලන්ව නිකන් චකිතේ තියන්න ඕනේ. මේක ඉදර තියනවා කියන කතාව බොරු. නේ කිය. ඔව්. ගමේ අය හිතාගෙන ඉන්න විදිය එහෙම සීන් එකක් නැහැ. තියනවා නම් අපිට දැන් අපි දෙන්නේ තුන් දෙනෙක්ගෙන් මැහුවා මේ සීන් එක ගැන. ඒගොල්ලෝ කිව්වේ මොන හරි තියනවා නම් අනිවාර්යෙන් එනවා කියලා. සීන් එකක් නැහැ මෙතන. හැබැයි අපිට ගමේ කීපයක් කිව්වා මෙතන තියෙනවා කියලා. ඔව් ගමේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙහෙ තියෙනවා කියලා තමයි ගමේ අය ගොඩක් හිතන් ඉන්නේ. අපි එතන කරපු එක්ස්පෙරිමන්ට් එක අසාර්ථක වෙද්දී අපේ තිබ්බ බය නැති වුණා. ඒත් අහල පහලින් සද්ද ගොඩක් ආවා. අපිට හිතුණා අහල පහලයි අපි බය කරන්න එහෙම කරනවද දන්නේ නැහැ. The next day. හරියට චැලෙන්ජ් එක කම්ප්ලීට්. 5:58යි වෙලාව. ඔයගොල්ලෝ තාමත් channel එකට නුත් කියන channel එක subscribe කරලා තියා